ස්වාමීන් වහන්සේ අප වන්දනාමාන කරන බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේලා දුර්වර්ණව කැඩී බිඳී ගිය විට ඒවාට කුමක් කළ යුතුද ස්වාමීන් වහන්සේ? සමහර අවස්ථාවලදී අර බෝධින් වහන්සේගේ ওই පැත්තකින් කැඩිච්ච පිළිම වහන්සේලා 10 15 එකතු වෙලා තියෙනවා මම දැකලා තියෙනවා. මොකද gedara තියෙන පිළිම වහන්සේ දුර්වර්ණ වුණොත් මොකක් හෝ කැඩීමක් බිඳීමක් පිපිරීමක් ඇති වුණොත් ඒගොල්ලන් බයයි ඊට පස්සේ. බය වුණාට පස්සේ ඒක කරන්න හොඳම දේ තමයි ඒගොල්ලෝ ගෙනලා පන්සලේ තියෙනවා. එවැනි සමහර අවස්ථාවන් වල මේ පන්සලේ මෙවැනි පිළිම වහන්සේලා 15 20 ගොඩ ගිහිලා තියෙනවා. ඒ ගොඩ ගිහිලා තියෙන්නේ තර මල් වාසන වල නැත්තම් බෝධින් වහන්සේගේ අයින. තේරෙනවද? ඒක මේ සිද්ධිය නෝනා හරිම අකුසල් සිද්ධ වෙන සිද්ධියක් ඒගොල්ලන්ට. මොකද ශ්‍රද්ධාවෙන් බුද්ධ වන්දනාව කරන්න පන්සලට එන එහෙම නැත්තම් බෝධින් වහන්සේ දෙන පින්වතුන්ලාට අර කැඩිලා බිඳිලා අපවිත්‍ර වෙලා අර තියෙන පිළිම වහන්සේලා දකිද්දි නෝනා අසද්ධාාවක් සකස් වෙනවා. ඒ අසද්ධාව වගේම ඒගොල්ලන් තුල විසිරෙන හිතක් ද්වේෂයක් සකස් වෙන්නත් පුළුවන්. ඒතොර අර පංච නීවරණ තමයි වැඩෙන්නේ සප්තබොජ්ජංග වඩාගෙන පන්සලට ඇවිල්ලා පංච නීවරණ තමයි වැඩෙන්නේ. එතකොට ඒ වැඩෙද්දී ඒ ක්‍රියාව නිසා ඒවා ගෙනත් දාපු අයට අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. තේරෙනවද? අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. මට මතකයි මං එක්තරා ගම්මානකෙදී එක අම්මා කෙනෙක් මගෙන් ඇවිල්ලාව ස්වාමීන් වහන්සේ අපේ වහලේ උඩ බෝපැලයක් පැලවිලා තියෙනවා. මේක ගලවන්න අපිට බයයි කියලා. මොකද්ද කරන්නේ කියලා. මං ගියා පුතේ වහලයක් උඩ බෝපැලයක් පැලවෙන තැනක් නෙමෙයිනේ. ඒ නිසා ඔබ බය වෙන්න අවශ්‍ය නැහැ. අනිත් එක ඒ බෝධින්නාංශය කියන්නේ යම් පක්ෂියෙක්ගේ අසුචි තුලින් බිහිවෙච්ච ආවුබෝපලයක්. ඒතර ඒකේ පූජනීය භාවයක් නැහැ. ඒ නිසා ඔබ මේ බෝපලේ ගලවලා වත්තේ කොහේ හරි ඉඳ තියනවා නම් හිටවන්නේ නැත්නම් ඔය වෙනින් තැනකින් වත්තෙන් පිට කොහේ හරි සුසු තැනක බල්ලේක හිටවන්නේ කියලා. ඒකේ ප්‍රශ්නයක් නෑ බය වෙන්න එපා. නමුත් ඊට සති දෙකකට පස්සෙත් මම ඒ අම්මගෙන් ඇහුවා ඔබේ දේ කළාද කියලා. එයා කරලා නැහැ. මොකද එයාට සැකයි. ඒවා ඔක්කොම මෝහේ ගණේටයි වැටෙන්නේ. මොකද මට මතකයි මං ගිහි කාලේ අපේ පන්සලේ එවැනි පිළිම 10ක් 15ක් එකතු වුණාට පස්සේ මං අර බෝධින් වහන්සේ පිටිපස්සේ වලක් කපලා මේ සියලු දේම බුද්ධාන කරා. පිළිම වහන්සේලා 10 15 නම ඔබ දාලා පස්වලින් අහනවා. ඒ නිසා ඔබේ නිවසේ බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ නමක් දුර්වර්ණ වුණොත් කැඩී බිඳී ගියොත් කවදාකවත් ඒක ගිහලා පන්සලේ නම් තියන්න එපා. ඒ තුලින් ඔබේ නැති අකුසලයක් අතු කරනවා විතරක් නෙමේ ඔබ ජීවමාන ශාස්ත්‍රුන් වහන්සේට හිංසා කළා වූ අකුසලයක් එකතු කරගන්නවා. ඒ නිසා නිරේතුරුව මෙවැනි පිළිම වහන්සේ නමක් කැඩුනොත් බිඳුනොත් තමන්ගේ වත්තේ පෑගෙන්නේ නැති තැනක වලක් කපලා ඒක භූමදානය කරන්න. බුදුරජාණන් වහන්සේගේ රූපකායත් ආදාහනය කළා නම් පිළිම වහන්සේ නමක් භූමදානය කරන්න බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. රාහතන් වහන්සේලාගේ ශ්‍රී දේහෙනුත් භූමදානය කළා නම් මේ කැඩිච්ච පිළිම වහන්සේ නමක්ගේ රූපය භූමදානය කරන්න බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඒක නිතර පෑගෙන තැනක කරන්න එපා. පෑගෙන නැති තැනක වත්තේ කොනක වලක් කපලා ඒක භූමදානය කළා. එච්චර ඉම්පස්සේ ගැන හිතන්න ඕනේ නැහැ. තේරෙනවද? ඒවා ගැන හිතන්න යන මොහොතක් පාසා අපි ධර්මයේ නාමයෙන් බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් අපි සැකය විචිකිච්ඡාව පංච නීවරණම අපේ ජීවිතයට එකතු කරගන්නවා. ඒ නිසා මොනම අවස්ථාවකවත් ඒ වගේ කැඩෙනු බිඳුම පිළිම වහන්සේ නමක් වලක් කපලා භූමදානය කරන්න කොයිම වෙලාවකවත් බිය ඇති කරගන්න එපා. තේරෙනවද? එහෙම බිය ඇති වෙනවා නම් ඒ කියන්නේ ඔබ රූපය කෙරෙහි සක්කාය දිට්ඨිය තුලම ඉන්න ධර්මයේ කෙරෙහි සැකය විචිකිච්ඡාව දරාගත්ත කෙනෙක් බවටයි පත් වෙන්නේ. මොකද අර බෝධින්නාංශය ගැනත් මම ඒ අම්මට කිව්වේ ඔබ එක්ක මේක ගලවලා කොහේ හරි හිටවන්න නැත්නම් වලක් කපලා මේක බලලා දාන්න කියලා. තේරෙනවද? ඒවට අපි බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. හොඳයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ කලින් මතක් කළ ආකාරයට බෝධින් වහන්සේ නමක් නුසුදුසු ස්ථානයක රෝපණය වෙලා තිබේ නම් ගලවා ඉවත් කිරීම අකුසල කර්මයක් නොවේ නේද ස්වාමීන් වහන්සේ? බෝධින්නාංශේ නමක් වහලේ උඩ තියෙන්න බැහැ නේද? නමුත් ඒ බෝධින්නාංශේ පූජනීය බෝධින්නාංශේ නමක් නෙමෙයිනේ. මේ සතෙක්ගේ අසුචි වලින් ඉපදුන දෙයක් නේ. එතන කොහෙවත් පූජනීය බවක් නැහැ. ඒ නිසා එතනදී මේ ගැටුම කොහෙත්ම මතුවෙන්නේ නැහැ. ඒ නිසා ඔබට එවැනි විතර්ක තියෙනවා නම් කවදාකවත් ඔබේ ඉඩම් වල බෝපැල හිටවන්න යන්න එපා. එතන එවැනි බයක් තියෙනවා නම් සැකයක් තියෙනවා නම් එහෙම හිටවන්න යන්න එපා. එවැනි නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවම gedara පිළිම වහන්සේ නමක් කියලා ඒ කටයුතු සිද්ධ කරගන්න. තේරෙනවද?